අපි ක්‍රික් ෆින් එකෙන් පස්සේ අපේ මේ vlog එක ලහිරුලෑ ගෙදර යන ගමන. ඉතින් අපි මේ දෙනියයි. ඉතින් අපි මේ ඊයේ තමයි එන්න හිටියේ. ඊයේ අපි රෑ වෙලා ගියාට අපිට මේ 5ට තිබ්බ බස් එක මිස් වුණා. ඊට පස්සේ 6යි 10යි බස් එක යන්න බලද්දි 6යි 10යි බස් එක නැහැ. ඉතින් අපෝ අකුලගෙන ආවා මේ හොස්ටල් එකට. ආවව කොහම හරි මේ අතින් අපි ආවා ගාලු කොටුවට. උදේ අපි එද්දි එහෙන් 6යි කාලේ වගේ. ඔය 6යි කාලේ ට්‍රේන් එක කලණියේ නැගලා ඊට පස්සේ මරදානෙන් 6:25 ට්‍රේන් එකේ අපි ආවේ ගාල්ලට. අපි දැන් ඇවිල්ලා විනාඩි 10ක් 15ක් වගේ වෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ ගාලු කැවුටුවේ. අර පේන ඇති view එක. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු. අපිට හම්බුණා ටොප් භාණ්ඩයක් ලන්දේසින්ගේනේ. ලන්දේසින්ගේ ටොප් භාණ්ඩයක් ඔය. අපි මේක අකුරයකට අරන් යන්න කියලා බැලුවේ. අරන් යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ අලුත් පිටම තියෙන සුපිරි භාණ්ඩයක්. ඉතින් මේ අපේ යාළුවනේ අපි ඇවිල්ලා තියෙන්නේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයට ගාල්ලේ තියෙන. මේක වැඩි සද්දෙන් කතා කරන්න බෑ මොකද මේ ෆෝන් යූස් කරන්න එපා කියලා තියෙනවා. ඉතින් අපි දැන් මේ කෞතුකාගාරේ තමයි ඉන්නේ. දැන් වෙලාව කොහම හරි 1:00 වගේ තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් බීච් එකේ ඇවිදලා ගෝල්ෆ් ෆෝට් එකේ ඇවිදලා තමයි මෙතෙන්ට ආවේ. ඉතින් මේකේ වීඩියෝස් ටිකක් අපි අප්ලෝඩ් කරන්න මෙතනින් පස්සේ.
අපි ලහිරුලා ගෙදර ආවා. අපි ගාලු කොටුවේ ඇවිදලා එහෙම බස් එක කර නගින්දි කොහම හරි 2:00 වගේ වුණානේ. 2:00යි. ඉතින් අපි ගෙදෙට්ට එද්දි 5:00යි. දැන් තමයි ඉතින් කට්ටිය ඔෂ්ෂක් දාගෙන ප්ලේන් ටිකක් ගහලා සැපේ කාටුන් එකක් බලාගෙන ඉන්නේ. ඉතින් අපි හෙට ප්ලෑන් කරලා තියෙනවා සිංහරාජ යන්න. ඉතින් අපි බලමු අපේ සිංහරාජ ව්ලොග් එක කොහොම වෙයිද කියලා. So හම්බෙමු guys.